කාන්තාවක් විදියට ඉඳලා අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ජීවිතයේ අලුත් ආරම්භයක්. ඒ ආරම්භයට ඇය සූදානම් වෙන්නේ හරිම ආදරණීය විදියට. හැබැයි මේ සූදානමට ඇයට සහාය වෙන්නේ කවුද? තාත්තා. ඒ කියන්නේ පිරිමි චරිතය. මේ පිරිමි ඔබ පීතෘත්වයට සූදානම් වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෛද්‍යවරයාගෙන් අහලා දැනගත්ත කරුණුත් එක්ක මේ වැඩසටහන යම් විදියකින් හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු කොහොමද තාත්තා කෙනෙක් වෙද්දී ඒ චරිතයට සූදානම් වෙන්නේ කියලා. පුංචි පැටියෙක් කුසට එනවා කියන්නේ අලුත් ජීවිතයක පෙරනිමිත්තක්. මාස 9ක් පුරාවට අම්මිගේ කුස ඇතුළට වෙලා පුංචි පැටියා සුරැකිව වැඩෙනවා. මේ කාල සීමාව තුළදී නොදැකපු ජීවිතයක් වෙනුවෙන් අම්මා කෙනෙක් පුරන පිළිවෙත් හරි පුදුමාකාරයි. ගෙවාගෙන ආව සාමාන්‍ය ජීවිතයෙන් අත මිදිලා කෑමෙන්, බීමෙන්, ගමනින්, බිමනින් පවා වෙනස් වෙනවා. අම්මා කෙනෙක් මේ පුරන පාරමී දම් දරුව වෙලා ඉන්න අපිට තේරුම් ගන්න බොහෝ විට අපහසුයි. නමුත් තමන්ගේ ලේන් උපදින පැටියෙක් කුසට ආව දවසට, එහෙම නැත්නම් තමන්ගේ බිරිඳගේ කුසට ආව දවසට මේ හැඟීම ටිකෙන් ටික තේරුම් යනවා. ඒ කියන්නේ මව්පිය පදවියට සූදානම් වෙන හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම මේ හැඟීම දැනෙන්න පටන් ගන්නවා. ඇත්තමයි. අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් උසුලපු බර අපිටත් දැනෙන්නේ අපිත් ඒ තත්ත්වයටපත් වුණාන් පස්සේ. හැබැයි ඉතින් පුංචි පැටියෙක් පවුලට එකතු වෙන්න සූදානම් වෙද්දී අම්මා කෙනෙක් විදියට විඳින වේදනාව දරා ගන්න දේවල් අපමණයි. 9 මාසයක් පුරාවට ඒ වේදනා එලෙසමයි. නමුත් සංවේදීතම කාරණාව නම් කුස තුල දරන්නට නොහැකි වුණත් හැම තාත්තා කෙනෙක්ම ජීවිත කාලය පුරාවටම Tamanගේ ලේන් උපදින පුංචි පැටව හදවතේ දරාගෙන ඉන්නවා. ඒක එහෙමම තමයි. අම්මා සඳකී මම ඒ ලොව හිරුය වෙමි. මේ ආදරණීය ගී සින්දු බිහි වෙලා තියෙන්නේ අන්නේ නිසාම තමයි. නමුත් ඔයාලා දන්නව නේද? ඒ සෙනෙහස ආදරය තමන්ගේ ලේන් උපදින පුංචි පැටියා වෙනුවෙන් හදවතේ උපදිනවා වගේම කායිකවත් පීතෘත්වයට පෙරම් පුරන ජීවිතයක වෙනස්කම් සිදු වෙනවා. මේ කාරණාව බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. හරියට අම්මා කෙනෙක්ගේ රක්ත වර්ණ රුධිරය ශ්වේත වර්ණ කිරි බවට හැරෙනවා වගේ තාත්තා කෙනෙකුගේ ශරීරය ඒ වෙනුවෙන් වෙනස් වෙනවා. මේ සබදාම තුළ අපූර්ව සංසිද්ධියක් විදියට මෙන්න මේ කාරණාව හඳුන්වන්න පුළුවන්. ඉතින් පිරිමි ඔබ පීතෘත්වයට සූදානම් වෙන්නේ මෙන්න මේ විදියටයි. පළවෙනිම කාරණාව තමයි ටෙස්ටෙස්ටරෝන් මට්ටම පහළ යනවා. ටෙස්ටෙස්ටරෝන් කියන්නේ පිරිමින්ගේ මූලික ලිංගික හෝමෝනේ. පිරිමින් තුළ ප්‍රජනන පටක වර්ධනය කිරීම, මාංශ පේශී හා අස්ථි ස්කන්ධය වැඩි කිරීම හා ශරීර හිසකෙස් වර්ධනය වැනි ද්විතීක ලිංගික ලක්ෂණ ප්‍රවර්ධනය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මීට අමතරව පිරිමින්ගේ කාන්තා ආකර්ෂණය හා සහකාරියන් සොයා ගැනීම සඳහා වූ තරඟය, ආක්‍රමණශීලීත්වය වගේ දේවල් උත්තේජනය කරන්නේත් මෙන්න මේ හෝමෝනේ. මේ හෝමෝන මට්ටම පහළ යාම ඉහත ලක්ෂණ අඩු වී අදාළ පුරුෂයාගේ පූර්ණ අවධානය යොමු වෙන්නේ Tamanගේ කැබ්බර බිරිඳ වෙනුවෙන්. මේක තමයි විශේෂිතම කාරණාව වෙන්නේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙන බිරිඳක් Tamanට ඉන්නකොට. ඊළඟ කාරණාව තමයි ඔක්සිටොසින් හා ඩොපමීන් මට්ටම ඉහළ යාම. ඔක්සිටොසින් හා ඩොපමීන් කියන්නේ දරුවා හා දෙමාපියන් අතර සම්බන්ධතාවය වැඩි කරලීම සඳහා වග කියන රසායනික ද්‍රව්‍යයක්. ටෙස්ටෙස්ටරෝන් මට්ටම පහළ යනකොටම ඔක්සිටොසින් වැනි ඒවායේ ධනාත්මක ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ මගින් පියවරුන් ලබන්නට බලාපොරොත්තු වන පිරිමි චරිතය තුළ සෙනෙහස, රැකවරණය, ආදරය පිළිබඳව හැඟීම් ජනිත වෙනවා. ඒ හින්දා තමයි මෙච්චර කාලයක් දැඩි හා රළු පුද්ගලයෙක් විදියට ජීවත් වුණ චරිතයක් වුණත් ඉතාමත් සෞම්‍ය දරුවන් සමග එකට සෙල්ලම් කරන, දරුවව හුරතල් කරන මට්ටමට පවා වෙනස් වෙන්නේ. මෙන්න මේ රසායනික වෙනස්කම් නිසා තමයි. ඊළඟට අපි කතා කරන්න ඕනි කාරණාවක් තමයි පශ්චාත් ප්‍රසව මානසික පීඩනය. කියන්නේ දරුවා ලැබුණාට පස්සේ කොහොමද අම්මට බලපාන මානසික පීඩනය වගේම තාත්තට මේ මානසික පීඩනය බලපාන්නේ කියලා.
ඊතනකෝ දරු ප්‍රසූතියකින් පසුව කාන්තාවන් තුළ ඇතිවෙන පශ්චාත් ප්‍රසව මානසික පීඩනය. වචන ටිකක් බරපතල වගේ තේරුණාට මේ කියන්නේ අම්මගේ මනස කොහොමද දරුවා ලැබුණාට පස්සේ වෙනස් වෙන්නේ පීඩනයටපත් වෙන්නේ අන්නේ කියන කාරණාව. මේක ප්‍රසිද්ධයිනේ. ඒ වුණාට තාත්තගේ හිත කොහොමද මේ වෙනුවෙන් ක්‍රියා කරන්න කියන එක ගැන කතා කරනවා හරි අඩුයි. අදාළ මේ දේවල් වලට අදාළ හෝමෝන විශේෂයෙන්ම ටෙස්ටෙස්ටරෝන් මට්ටම පහළ යාම නිසා තරුණ පියවරුන් මානසික අවපීඩනයට ගොදුරු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ එයාලට පැවරෙන අලුත් වගකීම් රාජකාරී දරුවන්ගේ අර ජීවිත එකපාරට සිදුවන වෙනස්කම් එක්ක මානසික සෞඛ්‍ය කෙරෙහි ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති කරනවා. ඒ නිසා මේ පියවරුන්ගේ ශරීරවල හෝමෝන වගේම තමන්ගේ ක්‍රියාවේ වෙනස්කම් සිදුවෙන බව අපිට අවබෝධ වෙනවා. ඊළඟ කාරණාව තමයි මොලේ සිදුවෙන්න පුළුවන් වෙනස්කම්. අලුතෙන්ම පිය පදවියට පත්වන පුද්ගලයෙක්ගේ මොලේ සිද්ධ වෙන වෙනස්කම් ගැන විද්‍යාඥයෝ නිරීක්ෂණය කළා තියෙනවා. දරු උපතින් පසු මුල් මාස 4 තුළ ඔවුන් මොළය තුළ කැපී පෙනෙන වෙනස්කම් නිරීක්ෂණය වෙනවා. මේ වෙනස්කම් පියවරුන්ට තම දෙමාපිය කුසලතා තමන්ගේ දරුවා සමග දැඩි බැඳීමක් ඇති කරගන්න බොහෝ විට උපකාරී වෙනවා. මුල් කාලීනව පියා හා එයාගේ දරුවා අතර ඇතිවන ක්‍රියාකාරකම් අනාගතයේ දෙමාපියන් දරුවන් අතර තියෙන බැඳීමට ශක්තිමත් පාදමක් ගොඩනැගෙනවා. වගේම සමාජ සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. වගකීම් හා සම්බන්ධ වූ මානසික ආතතිය. ඒක තමයි ඊළඟ කාරණේ. දෙමාපිය වගකීම් හා සම්බන්ධයෙන් තරමක් නුපුරුදු හා ප්‍රවේශම්කාරී අත්දැකීමක් නිසා ආතතියක් වගේම කාංසාවක් මේ පිළිබඳව අර වෙනස් හැඟීමක් දැනෙන්න පුළුවන්. මේ කාරණාවේදී වඩාත්ම අයහපත් දේ වෙන්නේ තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරන්න හෝ උදල් ඉල්ලන්න මේ පියවරු ඉදිරිපත් වෙන්නේ නැහැ. පිරිමි කියන්නේ එහෙමනේ. එහෙම කරන්න මැලිවන්නේ සහකාරියගේ කියන්නේ තමන්ගේ බිරිඳ ගැටලු හා උවමනාවන් පිළිබඳව අවධානය යොමු කිරීම ඊට වඩා වැදගත් කියලා හිතන නිසා. මේ නිසා තමයි සහකරු හා සහකාරිය දෙදෙනාම එකිනෙකා සමග තමන්ට දැනෙන දේවල් හුවමාරු කර ගැනීම කතා බහ කිරීම වැදගත් වෙන්නේ. ඊළඟ කාරණාව ගර්භණී ලක්ෂණ. මෙන්න මේ කාරණාව අපිට කතා කරන්න පුළුවන් අම්මගේ වගේම තාත්තගේ චරිතය තුලත්. මේක විද්‍යාත්මක තත්ත්වයක් විදියට දැනට හඳුනාගෙන නැහැ. සහකාරිය ගැප් කියන සිටින කාලයේදී පියකුවින් බලාපොරොත්තු වෙන පුද්ගලයා තුල දැක්වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක මං හිතන්නේ ටිකක් අපි අහලා නැති කාරණයක් වුණත් මේක ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආහාර ගන්න අකමැතිකම ඒ වගේ අර තමන්ගේ බිරිඳත් ඇතිවෙන දේවල් මෙයාටත් ඇති වෙන්න පුළුවන්. මේක සුලභව දැකෙන්න පුළුවන් ලක්ෂණම කියන්නත් බෑ. මේක අනියම් ගැප් ගැනීම කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ විදියට තාත්තෙක්ගේ ජීවිතේ කොහොමද පිරිමි චරිතයක් තිබිලා ඒක තාත්තෙක් විදියට වෙනස් වෙනකොට කොහොමද ඒ චරිතයට මේ පිරිමි ඔබ කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණාව ගැන තමයි චුට්ටි කරුණු ටිකක් පැහැදිලි කරේ. ඇත්තටම මේ කරුණු මම කියන්න ඕනේ මගේ YouTube channel එකේ මම මේවා කතා කරාට මගේ මම මීට ටික කාලයකට කලින් ආදරණීය අම්මි සංගරාවට ලිපි සැපයුවා. ඒ ලිපි සැපයුවේ වෛද්‍යවරුන් එක්ක කතා කරලා වෛද්‍යවරුන්ගේ අදහස් අරගෙන ඒ මගින් තමයි මේ ලිපි හැදුවේ. ඉතින් මට හිතුණා මම මේ YouTube channel එකේදී කතා කරන්නේ මෙන්න මේ සම්බන්ධව දේවල් නිසා. මොකද මගේ ප්‍රෙග්නන්සි එකයි මගේ දරුවා ලැබුණු අත්දැකීම් එක්ක මම ඉස්සරහට මේ සිදුවන වෙනස්කම් එක්ක ඔයාලට ප්‍රයෝජනවත් දේවල් තියෙනවා කියලා හිතලා මෙන්න මේ සම්බන්ධ දේවල් කතා කරන්න
යොමු වුණ නිසා මට හිතුණා මම මේ සපයපු ලිපි වලින් ඔයාලට යම් යම් වැදගත් දේවල් තියෙයි කියලා තමයි මම මේ ලිපි ටික ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවේ. ඒ කියන්නේ මම අද නියම සංග්‍රහ වෙනුවෙන් සපයපු ලිපි වල ඇතුළත් කරුණු ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒ දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් එහෙනම් ආයෙමත් මෙන්න මේ වගේම වැදගත් කාරණාවකින් හමු වෙමු.